ගැන පාතාල ක්‍රියාකම් ගැන ඔබතුමා අහන්න ඕනේ. අද උදෑසනත් පානදුර ප්‍රදේශයේ වෙනි තත්ත්වයක් වාර්තා වුණා. එතකොට මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට නියමිතව හිටපු අපේක්ෂකෙක්ව ඝාතනයට ලක් වෙනවා. කවුද? මේ පළාත් පාලන මැතිවරණයට තරඟ කරන්න නාම යෝජනා වලින් ඩෑන් පියසාත්ව ඝාතනයට ලක් වෙනවා. මොකේද? ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණෙන් නාම යෝජනා බාර දුන්නු ඩෑන් ඔබතුමා දන්නේ නැද්ද? පොහොට්ටු අපේක්ෂක නේද? ඔබතුමා දන්නේ නැද්ද ඒක? පොහොට්ටු අපේක්ෂක නේද? ඔබෙන් වගේ යන්නේ වෙන කෙනෙක් ඝාතනය වුණේ නැහැ නේ මම බැලුවා ඝාතන කීපයක් වුණාට පස්සේ තවත් ඇයිනවද? මම යවුවානේ පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකෙක් කියලා. ඔබතුමා ඒක දන්නේ නැහැ වගේ යනවා. පොහොට්ටුවත් මුලින් කිව්වේ නැහැ ඒගොල්ලන් අපේක්ෂකෙක් කියලා ඒකයි. ඒක වෙනම දේශපාලන කාරණයක් නෙමෙයි ඔබතුමා මම අහන්නේ. ඒක ලඝු කරන්න එපා එතෙන්ට. කරුණාකරලා මොකද ඝාතන රැල්ලක් වැඩි වෙලා තියෙනවනේ ඔබතුමා අපිට ඒක අනුමත කරන්න බෑනේ. දැන් අද උදෑසන තත්ත්වය ඊට කලින් ඔය මම කියපු සිද්ධිය මේ අපරාධ මේ පාතාලේ පාලනය කරගන්න රජයට බැරි ඇයි? මේක රජයේ වගකීමනේ. දැන් අර හඬපටයකුත් නිකුත් වුණා ඒ අපේක්ෂකයා සම්බන්ධයෙන් අපි දන්නේ නැහැ කාගේ දෙකින්ද මන්ද කියලා. ඒ හඬපටයෙන් කියනවා ජනාධිපතිතුමා යන වැඩ පිළිවෙලට හරස් වෙන්න බෑ. එවැනි හඬපටේ වෙන දෙයක් තියෙනවා. මෙහෙම නටන්න දෙන්න බෑ. මේ ජනාධිපති කෙනෙක් ඇවිල්ලා. එතකොට මේක මහා භයානක තත්ත්වයක්නේ. එතකොට ආණ්ඩුවට ඇඟිලි දික් කරනවා. මේ ආණ්ඩුවෙන්ද මේ ඝාතන කරලා තියෙන්නේ කියලා ඔබතුමාලටත් හරි නෑ. හඬපට නම් ඉතින් එතන කොච්චර තියෙනවද නේද? හරි. මේ ඔය පුද්ගලයා ගැන විමර්ශන කරමින් යනවා පොලිසිය වෙඩික්කරුවන් කියලා සැකකරුවන් කීප මම හිතන අතරම රගෙන තියෙන්නේ. ඊයේ රාත්‍රියේ පානදුර බටහිර මාළමුල්ල ප්‍රදේශයේ සිදු වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැනට අත්තරම් ගැනීම සම්බන්ධයෙන් මට කියන්න බෑ. පොලිසිය ගැන නිරවශයෙන් ප්‍රකාශයක් සිදු කරાવી. ඒ වගේම මේ විමර්ශනවලදීත් එළිදරව් වෙමින් පවතිනවා මේවා බොහොමයක් මද්ද්‍රව්‍ය ජාවාරම්ට සම්බන්ධ පාතාල කල්ලි අතර පවතින ගැටුම්. දැනට විමර්ශන වලින් එළිදරව් වෙලා තිබෙන්නේ මේ ඝාතන වලින් සියල්ලම පාහේ එවැනි කල්ලි අතර ගැටුම් වලින් තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් ආණ්ඩුව පොලිසිය මැදිහත් වෙමින් ඉන්නවා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග අරගනිමින් ඉන්නවා. එකක්වත් අතාරින්නේ නැහැ. අදාළ සියලු විමර්ශන සිදුවීම් පවතිනවා සහ අත්තරංගුවට ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම රටින් පැනලන්න උත්සාහ කරපු නතර කරලා තියෙනවා සහ රට ගිහිලා තිබෙනවා නම් ඒ අයත් ගෙනා ගන්න කටයුතු කරනවා. ඒකට පේනවා ඇති මේක අර එක් තැන්වල කාලයක් තිස්සේ මද්ද්‍රව්‍ය පාතාලය දේශපාලන අධිකාරිය සියල්ල සම්බන්ධ වෙලා සමහර රාජ්‍යාන්ත්‍රයේ කොටස් බන්ධනාගාරවලදී සමහර කෙනෙක් ආරක්ෂක අංශවල සමහර කෙනෙක් පොලිසිය සමහර කෙනෙක් සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙච්ච ජාලයක් අපි ක්‍රමානුකූලව අඩපණ කරමින් ඉන්නවා අත්තරංගු ගනිමින් ඉන්නවා ප්‍රශ්න කරමින් ඉන්නවා ජාලය හඳුනා ගනිමින් ඉන්නවා රාජතාන්ත්‍රික සම්බන්ධතා උපයෝගී කරගෙන සමහර අය රට ගෙනා ගන්න උත්සාහ කරමින් ඉන්නවා අපි හිතනවා මේ සියල්ල විසින් යම් ප්‍රතිඵලයක් අත්පත් වේ මේවා කිසිවක් සංදර්ශනකාරීව කරන්නේ නැහැ ඔබට මතක නම් පෞගිය කාලේ කුඩු අල්ලනවා කියලා ළමයින්ගේ බෑග් චෙක් කරන එකේ ඉඳලා සංදර්ශන කරා ස්ටිකර් ගහගෙන කළා ඒ මොකක්වත් නැතුව මේ මෙහෙයුම් දියත් වෙමින් පවතිනවා මේ මෙහෙයුම් වලදී අදාළ අය නීති හමුවට පැමිණෙනවා බය වෙන්න එපා අපි අවසන් කරමු. එනිසා මම කියන්න තියෙන්නේ මේ ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුව තදින් ක්‍රියා කරනවා. අපි කිසිම බුරුලක් ලබා දෙන්නේ නැහැ. පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බුද්ධ්‍යංශ සියල්ල සක්‍රිය වෙලා තියෙන්නේ. අපි යොදන්න පුළුවන් උපරිම බලය යොදවලා මේ රැල්ල